අයිබෝන් කියලා පිළිගන්නත් මගේ YouTube වීඩියෝ එකකට කමන්න සියලුම දෙනාව. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ USM එකඩම වෙදින් එන තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට අද මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ භාවිතා කරන ඕනෑම SIM එකකට කොහොමද unlimited free data ලබා ගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී පැකේජ් එකක් ඇක්ටිවේට් කරන් තියෙන්න උවමනා වෙනවා මේ unlimited free data ලබා ගන්න. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනෑම පැකේජ් එකකට මම අද මේ ගෙනල්ලා තියෙන ක්‍රමය හරහා free data ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම මේ ගෙනල්ලා තියෙන්නේ මේ VPN application එකක්. ඉතින් ඕගොල්ලෝ මේ VPN එක Play Store application එකෙන් install කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඕගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක පරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් එන notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපි වැඩි පොර කතා මේ විදියට හරි ඉතින් ඕගොල්ලන්ට මේ VPN එක download කරගන්න ඕගොල්ලන්ගේ phone එකේ Play Store application එක open කරගන්න ඕන. ඉතින් දැන් මම මගේ phone එකේ Play Store application එක open කරගන්නම්. ඉතින් මේ විදිහට Play Store application එක open කරගත්තට පස්සේ ඕගොල්ලෝ Play Store එකේ search bar එකට ගිහිල්ලා මෙතන type කරන්න අවශ්‍ය වෙනවා 7net VPN කියලා. ඉතින් මේ විදිහට 7net VPN කියලා search කරාට පස්සේ ඕගොල්ලන්ට මේ search result එකේ උඩින්ම බලා ගන්න පුළුවන් මේ VPN එක. ඉතින් මේ VPN එක මේ විදිහට ඕගොල්ලෝ install කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ VPN එක ඔයගොල්ලන්ගේ phone එකට install කරගන්න අවශ්‍ය වෙන link එක මම පල්ලෙහා description එකේ සහ comment section එකේ කියන දෙකේම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ දෙකෙන් එකකින් ගිහිල්ලා මේ application එක install කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මේ application එක install කරන් තියෙන නිසා මම මෙතනින් මේ open කියන එක ලබා දීලා මේ ඉතින් මම මේ application එක open කරගන්න කලින් ඔයගොල්ලන්ට මම Google එක open කරලා search කරලා පෙන්නන්නම් මගේ search වෙනවද කියලා. ඉතින් මෙතනදී මගේ phone එකේ මේ වෙනකොට කිසිම data ප්‍රමාණයක් ඉතුරු වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේ application එක උඩිනුත් no internet connection කියලා පෙන්නනවා. ඉතින් මම මෙතනදී උදාහරණයක් විදිහට මේකේ search කරලා පෙන්නන්නම් thumbnail background image කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් කිසිම දෙයක් search කරාට මෙතනදී search කරගන්න බෑ. මොකද මේ වෙද්දි මගේ phone එකේ කිසිම data ප්‍රමාණයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට මම මේ VPN එක ඕගොල්ලන්ට on කරලා පෙන්නන්නම් මේ VPN එක වැඩද නැද්ද කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් දැන් මම මෙතනදී search කරා නම් මෙතනදී search වෙන්නේ නැහැ. මගේ phone එකේ දැන් data නැති හින්දා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. ඉතින් මම මෙතනින් මේ විදිහට open කියලා එක ලබා දීලා මේ application එක open කරගන්න. ඉතින් මේ විදිහට application එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් 7net VPN කියලා මුලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් වගේම ඊට පස්සේ අපිට මේ විදිහට මේ application එකට log වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ගේ Telegram channel එකට join වෙනවාද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී දීලා ඔයගොල්ලන්ට මේකෙන් back වෙන්න පුළුවන්. ඉතින් මම දැනට මේකෙන් back වෙලා පස්සේ වෙලාවක Telegram එකට join වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතනදී ඔයගොල්ලෝ Telegram ඉන්නවනම් ඒකට join වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන mobile data කියලා එකක් බලා ගන්න පුළුවන් මෙතන යටම. ඉතින් ඒකේ ඔයගොල්ලෝ මේ පැත්තට තියෙන ඊතලයේ click කරන්න. ඉතින් ඒක click කරාට පස්සේ අපිට මේ විදිහට list එකම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතන මේ search bar එකට ගිහිල්ලා ඔයගොල්ලෝ භාවිතා කරන connection එක මෙතනදී search කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Hutch නම් ඔයගොල්ලෝ මෙතන Hutch කියලා search කරගන්න. ඉතින් දැන් මම මෙතන මගේ Hutch number එකක් තියෙන නිසා මම මෙතනින් Hutch කියලා search කරන්නම්. මේ විදිහට Hutch කියලා search කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතනදී කීපයක්ම මෙතනදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ dialog වගේ use කරනවා නම් ඔයගොල්ලෝ මෙතන type කරගන්න අවශ්‍ය වෙන්නේ dialog කියලා. ඉතින් දැන් මම මෙතනදී Hutch social media package එක පාවිච්චි කරන හින්දා මෙතනදී Hutch social media package එක select කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ dialog වල social media package එක භාවිතා කරනවා නම් ඔයගොල්ලෝ dialog කියලා type කරලා social media කියන එක දාගන්න. ඉතින් මම මෙතනදී මේ විදිහට search කරගත්ත නිසා මම මේක select කරගත්තා. ඉතින් මේ විදිහට select කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතන උඩින් බලා ගන්න පුළුවන් 1 hour කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ පැයක් භාවිතා කරන්න පුළුවන් එක දිගට. ඊට පස්සේ මේ application එකේ ඔටෝම ඔයගොල්ලන්ගේ VPN එක off වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන උඩින් ඔයගොල්ලෝ application එක on කරලා බලන්න මෙතන උඩ තව ඔයාලට කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට ඔයගලන්ට ආයෙමත් ඩිඇක්ටිවේට් කරගෙන යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ගේ මෙතන උඩ පැය ගාන ඉවර වෙලා තිබ්බොත් මේක උඩ එක පාරක් ක්ලික් කරලා ඔයගලන්ට මෙතනදී ඇඩ් එකක් බලලා ඔයගලන්ට නැවතත් මේ VPN එක ඇක්ටිවේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මගේ මෙතන පැයක් ඉතුරු වෙලා තියෙන නිසා මම මෙතනදී ඇඩ් එකක් බලන්න යන්නේ නැහැ. මම මේ VPN එක on කරගන්න විදිය ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මෙතන මැද power switch එකක icon එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක උඩ එක පාරක් ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ඒක උඩ එක පාරක් ක්ලික් කරාට පස්සේ මේ application එක on වෙනවා. ඉතින් මේ VPN එක on වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන connected successfully කියලා ඔයගොල්ලන්ට යටින් message එකක් බලා ගන්න පුළුවන් වගේම මේකෙදි මේ VPN එක on වෙනවා.
ඉතින් ඔයගොල්ලන්ට දැන් මම Google එක ඕපන් කරලා පෙන්නන්නම් මේකෙදි මේ VPN එකට ඔන් වෙලා තියෙන විදිහ. ඉතින් දැන් මම මේ ඇප්ලිකේෂන් එකෙන් බෑක් වෙලා මේකෙදි මේ ඇප්ලිකේෂන් එකෙන් බෑක් වෙලා මම Google එක ඕපන් කරගන්නම්. ඉතින් දැන් මම මෙතනදී මේ Google Chrome එක ඕපන් කරගන්නම්. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට Google එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මගේ මේ විදිහට Google එක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී සර්ච් කරගන්නම් thumbnail background image කියලා. ඉතින් මේ විදිහට මම මෙතනදී සර්ච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති කිසිම වෙනසක් නැතුව මෙතනදී සර්ච් වුණා. ඉතින් ඔයගොල්ලන්ට කලින් මතක ඇති මේකෙදි අපි සර්ච් කරාට කිසිම දෙයක් සර්ච් උනේ නැහැ. ඉතින් දැන් මේ VPN එක turn on වෙලා තියෙන නිසා මෙතනදී අපි සර්ච් කරන සියලුම දේවල් මෙතනදී සර්ච් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි මේ VPN එක Google එක දාන්න මේ ඔයගොල්ලෝ data use කරලා පාවිච්චි කරන හැම ඕනම දෙයකට මේ VPN එක use කරලා ඔයගොල්ලන්ට log වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පොඩි පැකේජ් එකක් දාගෙන හිටියත් ඔයගොල්ලෝ use කරන්නේ මොන පැකේජ් එක උනත් මේ VPN එක on කරගන්න මේ පැකේජ් එක application එකේ search කරලා පැකේජ් එක select කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ පැකේජ් එකට අදාළව VPN එක on කරගන්න. මම හිතනවා මගේ වීඩියෝ එක දැන් හොඳට තේරෙන්නේ නැති කියලා. මගේ වීඩියෝ එකේ හොඳ නරක දෙකම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කිසියම් තැනක නොතේරුණු තැනක් තියෙනවා නම් ඒත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් මේ ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් දින රතු පාට subscribe button එක පාරක් click කරලා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඊට අපෙන් notification bell එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් මේ වගේ තවත් සුපර් වීඩියෝ එකකින් හම්බ වෙනවා.